වෙනවා Days with Noah YouTube channel එකට. අද මම ඔයාලව එක්කගෙන යන්නේ ලංකාවේ තියෙන එකම තේ කෞතුකාගාරයට. කඳුවලින් වට වෙච්ච නිස්කලංක පරිසරයක ලස්සනට මේන්ටේන් කරපු මල් පාත්ති තේ වගාවල් මැද්දෙන් මේ මියුසියම් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඇතුළු ඔයාලට මෙතනින් ටිකට් ගන්න පුළුවන්. ටිකට් එකක් රුපියල් 200ක් වගේ තමයි වෙන්නේ. දැන් ඉතින් අපි යමු මියුසියම් එක ඇතුළේ කොයි වගේද කියලා බලන්න. මෙතන ඉන්න ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි. මේක ඇතුළේ තේ හදන්න ගත්ත පරණම මැෂින්, ඒ වගේම ටී ෆැක්ටරි වල ආකෘති, ගොඩාක් පරණ තේ ගස්, තේ කොළ වර්ග, තේත් එක්ක සම්බන්ධ වෙලා තියෙන පරණ කෞතුක භාණ්ඩ, මේ වගේ ගොඩාක් දේවල් දකින්න පුළුවන්. සිලෝන් ටී මියුසියම් එක විදිහට මේ හදලා තියෙන්නේ 1925 ඉඳන් 1986 වෙනකම් තේකොළ හදපු ෆැක්ටරි එකක්. 2001 දී තමයි මේක කෞතුකාගාරයක් විදිහට පරිවර්තනය වෙලා තියෙන්නේ. හැබැයි මෙතන තියෙන එක මැෂින් එකක්වත් මෙතන තිබ්බ ෆැක්ටරි එකේ මැෂින් නෙවෙයි. ලංකාවේ හැමතැනම ෆැක්ටරිස් වල එකතුවක් තමයි මෙතනදී අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. කලින් කිව්වා වගේ මේක තමයි ලංකාවේ තියෙන එකම තේ කෞතුකාගාරය. මේක තමයි ෆැක්ටරි එකේ එන්ජින් කාමරේ. ලංකාවේ තිබ්බ පළවෙනිම ඩීසල් එන්ජින් එකත් මෙතනින් දකින්න පුළුවන්. මේ තියෙන තවත් එන්ජින් එකක්. මේකෙන් අශ්ව බල 42ක බලයක් ගන්න පුළුවන්. මේ එන්ජින් එකට පුළුවන් ඇතුලේ තියෙන හැම මැෂින් එකක්ම ක්‍රියා කරවන්න. තේවතු වලින් නෙලාගෙන එන තේකොළ ෆැක්ටරි එකේ උඩ තට්ටුවට තමයි අරගෙන එන්නේ. එතනදී තේවල තෙතමනේ 45% වගේ අඩු වෙනකන් මද පවනේ දාලා තියෙනවා. දෙවනි පියවර විදිහට තෙතමනේ අඩු කරපු තේකොළ අඹරන මැෂින් වලට දානවා. මෙතනදී ඔයාලට දකින්න පුළුවන් ලංකාවේ පළවෙනි තේ අඹරපු මැෂින් එකත්. අය භාගයක් වගේ අඹරන තේකොළ මෙන්න මෙතෙන්ට එනවා. මෙතනදී ඇඹරිච්ච තේකොළ ලොකු තේකොළ පොඩි තේකොළ විදිහට වෙන් වෙනවා. ඉතුරු වෙන ලොකු තේකොළ ආපහු අඹරවන්න යවනවා. ඉතුරු වෙන පොඩි තේකොළ ටික පසවන්න යවනවා. මෙතනදී සිද්ධ වෙන්නේ අර අඹරගත්ත තේකොළ අඟල් 1ත් 3ත් අතර ඝනකමකට අතුරනවා. මොකද කාමර උෂ්ණත්වය දාලා තියෙද්දි ටික ටික කහට පිපෙනවා වගේ වෙනවනේ. අන්න ඒක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. කරන්නේ තේ වේලන එක. තේ වේලන මැෂින් කීපයක්ම මෙතනින් දකින්න පුළුවන්. ලංකාවේ පළවෙනියටම තේ වේලපු මැෂින් එකත් මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ තේ වේලපු උදුනක්. වේලුණාට පස්සේ පැය භාගයක් විතර රස්නේ නිවෙන්න තියලා තියෙනවා. ඊට පස්සේ තේකොළ ටික හලනවා. තේකොළ වර්ග විදිහට වෙන් වෙන්නේ මෙන්න මේ හලන ක්‍රියාවලියේදී. තේකොළ වර්ග කියලා කියන්නේ අපි බොන බ්ලැක් ටී එක BOP, BOPF විදිහට කොලේ සයිස් එක අනුව වෙන් කරනවා.
කියලා දුන්නේ බ්ලැක් ටී හදන ප්‍රොසෙස් එක. බ්ලැක් ටී විතරක් නෙවෙයි ග්‍රීන් ටී, වයිට් ටී මේ විදිහට තේ වර්ග කීපයක්ම තියෙනවා. අපි බලමු තේ කොළ වර්ග මොනවද කියලා. මෙතන මේ තියෙන තේ වර්ග ඔක්කොම සිලෝන් ටී නාමය යටතේ ලංකාවේ හදනවා. හදන තේ කොළ ඔක්කොම මෙතන නැහැ. සාරාංශයක් විදිහට මෙතන දාලා තියෙනවා. මම අර කලින් කියවනේ තේ කොළවල ග්‍රේඩ් එක එහෙමත් නැත්නම් වර්ගය වෙන් කරන්නේ කොළේ සයිස් එක අනුව කියලා. එහෙම කරන්න හේතුව තමයි කොළේ ප්‍රමාණය අඩු වෙන්න කහට ගතිය වැඩි වෙනවා. කොළේ සයිස් එක ලොකු වෙන්න කහට ගතිය අඩු වෙනවා. ලංකාවේ අපි බොන්නේ ටිකක් වැඩි කහට තේනේ. අපි පාවිච්චි කරන්නේ BOP, BOPF, dust වගේ ඒවා. විස්තර කරපු සම්පූර්ණ ප්‍රොසෙස් එකම බලා ගන්න පුළුවන් විදිහේ මොඩල්ස් මෙතන හදලා තියෙනවා. මේ ආකෘති වලින් අපිට බලා ගන්න පුළුවන් තේ වේලන විදිහ, අඹරන විදිහ, තේ කොළ හලන විදිහ වගේම තේ කොළ නිෂ්පාදනය කරන හැම පියවරක්ම. මේ ස්ටාෆ් එකේ අය ඇවිල්ලා මේ හැම දෙයක්ම පැහැදිලිව කියලා දෙනවා. තල දෙනවා. උඩින් ප්‍රෙෂර් එකක් දුන්නාම යට තියෙන තල උඩ යනකොට තමයි එන්නේ අඹරෙන්නේ. ඊට පස්සේ අපි මේ රෝල් බ්‍රේක් එකෙන් ලොකු කොළ සහ පොඩි කොළ වෙන් කරලා පැසවීමට යනවා. මෙතනින් පස්සේ තියෙන අනෙක් ෆ්ලෝස් වලට අපිට තනියම යන්න පුළුවන්. අනෙක් තට්ටුවලදී අපිට තේ හදන්න ගන්න එක උපකරණ, තේත් එක්ක සම්බන්ධ වෙලා තියෙන කෞතුක භාණ්ඩ බලා ගන්න පුළුවන්. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ මියුසියම් එකේ උඩම තට්ටුවට. නැත්තම් පස්වෙනි තට්ටුවට. මෙතන ටී ෂොප් එක වගේම ටී කැෆේ එකත් බලා ගන්න පුළුවන්. මේ ටී ෂොප් එකේ තියෙනවා ලංකාවේ එක එක ෆැක්ටරිස් වලින් හදපු එක්ස්පෝර්ට් ක්වොලිටි එකේ ෆ්‍රෙෂ් තේ කොළ. ලංකාවේ අපිට මෙතනින් ගන්න තේ කොළ වලට 40%ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. එක විදිවලට ඩිසයින් කරපු ලස්සන බොක්ස් එහෙම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. අපිත් තේ කොළ වර්ග කීපයක්ම ගත්තා. මම නම් ගොඩක්ම ආස වුණේ ස්ට්‍රෝබෙරි රස තේ කොළ වලට. ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ඩ් තේක අයිස් ටී එකක් විදිහට හරිම රසයි. එතකොට මේ තියෙන්නේ කැෆේ ඒරියා එක. මෙතනදී අර මම කලින් කිව්ව BOPF වර්ගේ ෆ්‍රී ටී එක ගන්න පුළුවන්. කුකීස් වර්ග වගේම අයිස් ටී වර්ගත් මෙතනින් ගන්න පුළුවන්. බ්ලැක් ටී විතරක් නෙවෙයි ග්‍රීන් ටී, වයිට් ටී උනත් ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. මෙතන ඉඳන් බලද්දී හරිම ලස්සන view එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. හුනස්ගිරිය, නකල්ස් කඳු වැටියෙන්, මාතලේ කඳු වැටියෙන් වට වෙච්ච ලස්සන මහනුවර ඔයාලට මෙතනදී විඳින්න පුළුවන්. මෙතෙන්ට ආවොත් තේ කොළ හදන විදිහ, වේලන විදිහ, ශ්‍රේණිගත කරන විදිහේ ඉඳන් ඇසුරුම් කරන තැනට එනකම් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. අඟහරුවාදා ඉඳන් සිකුරාදා වෙනකම් උදේ 8:30 ඉඳන් 4 වෙනකනුත්, සෙනසුරාදා ඉරිදා උදේ 8 ඉඳන් හවස 5 වෙනකනුත් වගේම රජයේ නිවාඩු දවස්වල, පොය දවස්වලත් මේ ටී මියුසියම් එක විවෘත වෙලා තියෙනවා. ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා ලංකාවේ තියෙන මේ එකම තේ කෞතුකාගාරේ බලලා රස තේ එක්කුත් පීලා යන්න එන්න කියලා.
එහෙනම් අදට මම ගිහින් එන්නම්. තවත් දවසකින් අපි හම්බෙමු.